කුණාටුවේ මුක්ති විඳන් තියෙනවා. ඔව්. ඒ වගේ වැඩි ගොඩ එහෙල් තියෙනවා. ඒකට අපි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් පාලනය කවුරු චක්‍රයක් නැතිව ලබා දෙන්න ඉතිරිපත් කරන්නේ. කිසිම චක්‍රලේඛයක් නිකුත් කරලා නැහැ මේ රක්ෂිතයක වැඩි කපන්න හෝ වැදුරුවේ රක්ෂිතය විතරක් නෙමෙයි වෙන ඕනෑම වාරි රක්ෂිතයක හෝ මේ වනජීවී වන සංරක්ෂණ කලාප දෙපාර්තමේන්තුව වලට අයිති කිසිම රක්ෂිතයක මේ පස් කපන්න හෝ වෙනත් ක්‍රියාකාරකමක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් කිසිම චක්‍රලේඛයක් නිකුත් කරලා නැහැ. කවුරු හරි එහෙම කියනවා නම් ඒක අසත්‍යයක්. එහෙම නිකුත් කරන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කිසිම අවශ්‍යතාවකුත් නැහැ. දැදුරුවේ රක්ෂිතේ හෝ වෙනත් රක්ෂිතයක කිසිදු ආකාරයෙන් වැලි කැණීමකට ප්‍රවාහනයකට හෝ වෙනත් කාර්යයකට කිසිදු අවසරයක් ලබා දී නොමැති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා මෝජෝ නිවුස් වෙත ප්‍රකාශ කළා. පසුගියදා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරියෙකු කියා සිටියේ දැදුරුවේ රක්ෂිතයේ වැලි කැණීම හා ප්‍රවාහනය සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි. ඒ අනුව තමන් මේ රක්ෂිතයේ වැලි ඉවත් කිරීම සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් නිකුත් කළ බවද භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ හලාවත පිහිටි පුත්තලම ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියෙකු ප්‍රකාශ කළා. මේ හේතුවෙන් පොලිසිය නීතිය ක්‍රියාත්මක නොකළ අතර රක්ෂිතයේ වැලි කැණීම කළ බැකෝ යන්ත්‍රය නිදහස් කිරීමටද හලාවත පොලිසිය පියවර ගත්තා. රක්ෂිතයේ වැලි කැණීම කළ පුද්ගලයා හලාවත පොලිසියට කළ පැමිණිල්ලක් මත රක්ෂිතයේ වැලි කැණීමට හා ප්‍රවාහනයට විරෝධය පළ කළ පුද්ගලයන්ට හෙට දිනේ හලාවත පොලිසියේ පෙනී සිටින ලෙස හලාවත පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා නියෝග කර තිබෙනවා. මේ වැලි කැණීම සිදු කළ ස්ථානය රක්ෂිතයට අයත් ඉඩමක් බව වැලි කැණීම කළ පුද්ගලයා පිළිගත් අතර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිනිය හා හලාවත ප්‍රාදේශීය ලේකම්වරයාද ඒ බව තහවුරු කළා. නෑ මෙතන ඉතින් රක්ෂිතේ නෑ මම ආයෙත් උත්තර වෙනවා. ඒකයි අපි කියන්නේ ඔෆිසියල් මං ගියේ නෑ. මෙතන මේ හදිස්සියෙන් අපි එහෙම අවසරයක් දෙන්නේ නෑ. අපි ඉඩමෙම ගොඩ ගහ ගන්නයි අපි අවසර දීලා තියෙන්නේ. මෙතනින් පිටත් කරන්න බෑනේ අපිට අවසර දෙන්න. ප්‍රවාහනය කරන්න අපි අවසර ප්‍රවාහනයට දෙන්නේ නෑ. මේ ගොඩ ගහලා ඒත් මෙතන නෙමෙයිනේ දුන්නේ අතන්ටනේ. උලද සාරලා විතරක්. එසේ තිබියදී වැලි ජාවාරම් කරුවන්ගෙන් යැපෙන සුළුතරයක් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීම දිගටම සිදු කරමින් මීට විරුද්ධ වූ ගම්මැසියන් හා මේ පිළිබඳව අනාවරණය කළ මාධ්‍යවේදීන් මර්ධනය කිරීමට කටයුතු කරනවා. මේ දැන් භූවිද්‍යා නිලධාරීන් තියෙන භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් කියනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ චක්‍රලේඛනයක් අනුව තමයි මේ දැදුරු රක්ෂිතයේ වැලි කපන සහ ප්‍රවාහනය අවසර දුන්නේ. ඒ ගැන ඇමතිවරයා විදිහට ඔබ මොකක්ද කියන්නේ? රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කිසිම චක්‍රලේඛයක් නිකුත් කරලා නැහැ මේ රක්ෂිතයක වැඩි කපන්න හෝ වැදුරුවේ රක්ෂිතය විතරක් නෙමෙයි වෙන ඕනෑම වාරි රක්ෂිතයක හෝ මේ වනජීවී වන සංරක්ෂණ කලාප දෙපාර්තමේන්තුව වලට අයිති කිසිම රක්ෂිතයක මේ පස් කපන්න හෝ වෙනත් ක්‍රියාකාරකමක් සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් කිසිම චක්‍රලේඛයක් නිකුත් කරලා නැහැ. කවුරු හරි එහෙම කියනවා නම් ඒක අසත්‍යයක්. එහෙම නිකුත් කරන්න රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කිසිම අවශ්‍යතාවකුත් නැහැ. දැන් දිට්ටා සුලිකුණාටුවෙන් පස්සේ පෞද්ගලික ඉඩම් වල වැලි කපලා ප්‍රවාහනය කරන්න නෙමෙයි අවසර දීලා තියෙන්නේ වැලි කපලා ගොඩ ගහන්න පමණයි. ඒක මොකක්ද අවසර දීලා නැහැ. දිට්ටා සුලිකුණාටුවෙන් පස්සේ ගොවිබිම් වල එකතු වුණු වැලි ටික එකතු කරලා ඉවත් කරගන්න දීලා තියෙනවා මිසක් වැලි කපන්න විශේෂ අවසරයක් දීලා නැහැ. ඔය දැන් රක්ෂිතේ වගා කරලා තිබුණොත් විශේෂම දැදුරුවේ රක්ෂිතේ වගා කරලා තිබුණොත් ඒ බිම් වලින් වැලි අයින් කරන්න පුළුවන්. වගා කරලා තිබුණොත් ඒක අනවසරනේ. ඒකට ඒ අනවසර භූමියක කිසිසේත්ම මේ පස් කපන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒක රක්ෂිතේ හැටියට තියෙන්න ඕනේ. රක්ෂිතේ කවුරු හරි වගා කරලා තියෙනවා නම් සමහර තැන්වල රක්ෂිතවල ජනතාව පදිංචි වෙලා තියෙනවා. නමුත් ඒක අනවසරනේ. ඒ අනවසර පදිංචි වීම හෝ වගා බිම් හෝ තිබුණාට ඒ වගේ වැලි පස් හෝ ගලුගල් සාක කපලා ඉවත් කරන්න කිසිම අයිතියක් නැහැ. ඒ නිසා එහෙම චක්‍රලේඛයක් නිකුත් කරලා නැහැ. ඔව් දැන් රජය අපහසුතාවපත් කරන්න වැඩපිළිවෙලක් තියෙනවා විශේෂයෙන්ම මේ හලාවත ප්‍රදේශයේ රජ්‍ය නිලධාරීන් කියනවා පැහැදිලිවම
මේ ඒගොල්ලන්ට බලතල තියෙනවා මේ රක්ෂිතවල වැලිපත් කරන්න ඒකට හේතු වශයෙන් ඉදිරිපත් කරන්නේ දිත්තා සුලි කුණාටුවෙන් පස්සේ එකතුණු වැලි කියලා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න ඔබතුමාගේ අමාත්‍යාංශය කටයුතු කරනවද? මෙහෙම අපි ඉතින් තාම මේ පිළිබඳව ඔබතුමා වාර්තා කරනතුරු වාර්තා වුණේ නැහැ. නමුත් ඔබතුමා කියන කාරණේ පදනම් කරගෙන අපිට මේ පිළිබඳව සොයා බැලීමක් කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඒක කරනවා.